හයි ළමයි අන්න මම මගේ අලුත්ම බ්ලොග් එකක් අරගෙන ආවා. මේකේ තනිකරම තියෙන්නේ ගෑනු ළමයෙක් කරන්න ආස දේවල්. අපි ගොඩක් ආස කරන දේවල් තියෙනවානේ. අපි ආසයි ෆිල්ම් බලන්න යන, අපි ආසයි එක දේවල් අපිට ලැබෙනවට, අපි ආසයි සමහර දේවල් සෙලිබ්‍රේෂන් කරන්න. ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම කරපු දේවල් මේකේ තියෙන්නේ තනිකරම. මම හරි ආසයි මේ බ්ලොග් එකට. මොකද මේක අමුතු වෙනස් දෙයක්. Hey guys, කොහමද ඔයාලට? ඔන්න මම මගේ අලුත් vlog එකක් අරගෙන ගොඩක් ඉක්මනින්ම ආවා. මේ පාන මම මගේ vlogs ගොඩක් ඉක්මනින් ගෙන ආවා. මොකද මම මේක ඔයාලට කියන්නම්. මොකද තව ඉස්සරහට ඔයගොල්ලන්ට මගේ ගොඩක් සර්ප්‍රයිස් දේවල් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් සර්ප්‍රයිස් වෙන වීඩියෝස් ටිකක් ඉස්සරහට එයි. ඉතින් මම ඒ හින්දා මම මගේ කරපු වීඩියෝස් ටිකක් ඔක්කොම එක දිගට අප්ලෝඩ් කරගෙන ගියා. ඉතින් මම මේ vlog එක තනිකරම මූවි ඩේට් කියලා කිව්වට මොකද වෙනස්. ඒ කියන්නේ 2025 මම කරපු මං ආස කරන වැඩ මම ගොඩාක් ආසාවෙන් කරපු මම ගොඩක් ආසාවෙන් හිටපු දේවල් කරන්න හිටපු දේවල් මේ වගේ දේවල් තමයි මේ vlog එකේ තනිකරම තියෙන්නේ. ඉතින් මේක සෝලෝ ඩේට් කියලා දාන්නත් හදලා ඒ වුණාට මම එහෙම දැම්මේ නෑ. මොකද මේක මම 2025 මාස කිහිපයක් ඇතුළත කරපු ආස කරන දේවල් ගොඩක් එකට එකතු කරලා තමයි මම මේ vlog එක හැදුවේ. ඉතින් මම හිතනවා මේක බලුවම ඔයගොල්ලන්ට ගොඩක් ලොකු සතුටක් යන්නේ, ගොඩක් ස්ට්‍රෙස් රිලීස් කරන දෙයක් වෙයි කියලා. මොකද මමත් මේ වීඩියෝ බලලා ගොඩක් මගේ ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක රිලීස් කරගත්ත වෙලාවල් තියෙනවා. ඉතින් ඇත්තටම අපි එදිනදා කරන වැඩත් එක්ක අපිට එන ප්‍රශ්නත් එක්ක අපි ගොඩක් වැටෙනවා, අපි ගොඩක් දුර්වල වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ දේවල් තියෙන එක, මේ වගේ දේවල් කරන එක මම නම් හිතන්නේ ගොඩාක් හොඳ දෙයක්. ඉතින් මුලින්ම මම මගේ මේ වැඩේ පටන් ගත්තේ ආයි ෆිල්ම් එක බලලා. මේකෙන් තමයි මම තනියම ගිහින් බලපු එකම ෆිල්ම් එක, පළවෙනි ෆිල්ම් එක. මං ගොඩක් සතුටු වුණා මේකෙන්. මම හිතන්නේ මගේ ජීවිතේට මං ගොඩක් ලොකු දෙයක් මේකෙන් මම ගත්තා. මොකද මේකෙන් පස්සේ තමයි මම මගේ ගොඩාක් ආස කරන දේවල් තනියම කරගන්නවා කියන තැනටපත් වෙලා මම ඒ දේවල් හඹාගෙන ගියේ. ඉතින් මට ඇත්තටම ගොඩක් සතුටුයි මේකට. මම මේ vlog එකටත් මාරම ආසයි. මොකද මේ තනිකරම තියෙන්නේ මම ආස කරන, මම දකින්න ආස කරන, මම විඳින්න ආස කරන ගොඩක් දේවල් එකතුවක්. තමයි මම මුලින්ම බලන්න ගියේ ආයු ෆිල්ම් එක. ඒක තමයි මම මුලින්ම තනියම බලන්න ගිය ෆිල්ම් එක. මම ඉස්සර ෆිල්ම් බලන්න යන ගොඩාක් ආස වුණාට මම තනියෙන් යන බයයි. කියන්නේ ඇත්තටම බයයි. ඉතින් ගෑල්ලා මේ විදිහට මම ඇත්තටම ගොඩක් බයයි. මට එහෙම කවුරු සෙට් වෙන්නේ නැහැ යන්න. එහෙම වෙලාවක් හම්බුනේ නැහැ. පස්සේ මම ඒබල හිතලා මගේ ඔළුවේ තිබි ස්ට්‍රෙස් රිලීස් කරගන්නත් එක්ක මම හිතුවා මේක මම තනියෙන් ගිහලා බලන්න ඕනේ කියලා. කොහොම හරි ඉතින් අම්මිලයියකින් මට මල් හම්බුණා. ඒ මල් ටිකත් එක්ක මගේ මූවි ඩේට් එක මම හිතන්නේ සම්පූර්ණ වුණා හරි ලස්සන විදිහට. ඉතින් ඒකෙන් පස්සේ මම ගියේ හැම මූවි ඩේට් එකේම ඔක්කොගෙම නෙමෙයි ගොඩක් ඒවා බහුතරයක් අම්මිලයියගෙන් මල් මට හම්බ වුණා. ඒ වගේම මම සමහර ඒවා මගේ යාළුවෙක් එක්ක ගියා බලන්න. ඒ ගිය දවසේ මට මල් හම්බුණා. ඉතින් මම හරි ආසයි මල් සහ මූවි කියන දෙක එකතු වෙනවාට. ෆ්ලවර්ස් and movie ඒ දෙකේ හරි අමුතු මේව එකක් තියෙන. මම ආස කරන ෆිල්ම් එකක් බලලා මම ආස කරන මල් ටිකක් මම ලැබෙනවා කියන්නේ කොච්චර දෙයක්ද ගෑල්ලමේට. ඔහොම තමයි මම ආයි ෆිල්ම් එක බැලුවේ. මම ඒකට හැවලොක් සිටි එකේ ස්කෝප් සිනමා එකට ගියේ.
ඇත්තට නම් ඒක ඇත්තටම මං හරි ආසයි එතනට. එතන ඇත්තටම ගොඩක් හොඳ තැනක්. ඒ කියන්නේ පහසුවතෙන් හැම දෙයකින්ම මම හරි ආස වුණා එතන ෆිල්ම් බලන්න. මම ගොඩාක් ආස වුණා. ඊට පස්සේ මම මේ ඊට පස්සේ දවසක ආවා මහරගම ඇමිටි එකට නීරා ඇන් මෝඩ තරිඳු බලන්න. ළමයි මම කියන්නේ මෙතන මේ හෝල් එක නරකයි කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ගොඩක්ම කැමති වුණා හාලෝක සිටි එකේ ස්කෝප් සිනමා එකට. ඉතින් මම මෙතන ෆිල්ම් දෙක බැලුවා. හැබැයි පොඩි පොඩි දේවල් හින්දා ඉතින් මම ඇත්තටම මගේ ෆීලිං එක බෑඩ් වුණා. ඉතින් ඒ හින්දා ඉතින් මම හිතාගත්තා එතනට යන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් බලමු ඉදිරියේදී ඒ තැන් වෙනස් වුණොත් අපි බලමු ඉතින්. කොහොම හරි ඔන්න ඊට පස්සේ ආවා අපේ ඇනිවර්සරි එක. මගේ අමිල අයියාගේ අවුරුදු 6ක ආදර ඇනිවර්සරි එක ආවා ඊට පස්සේ. ඉතින් මේ තියෙන්නේ මට ඇනිවර්සරි එකට අමිල අයියා දීපු චූටි බබා. මං කොහොමත් මේවට ආසයි කියලා මගේ vlog බලන හැමෝම දන්නවා. ඔයාලා මගේ කලින් මගේ room tour vlog එක බලුවා නම් ඔයාලා හැමෝම දන්නවා අනිවාර්යෙන් මම බෝනික්කොන්ට මම ටොයිස් වලට ඒ දේවල් වලට මම කොච්චර ආසද කියලා මට කොච්චර ඒ දේවල් තියෙනවද කියලා ඕගොල්ලෝ අනිවාර්යෙන් නොදන්නවා වෙන්න බෑ. ඉතින් ඒ හින්දා ඉතින් ඇනිවර්සරි එකට මේ ඩෝල්ට මම ආසයි කියලා මට මේ ඩෝල් වයි ෆ්ලවර්ස් දුන්නා. ඉතින් අපි ඇනිවර්සරි එක සෙලිබ්‍රේෂන් කරන්න අපි ගියේ රාගම තේවත්ත බැසිලිකා චර්ච් එකට. මේකේ මම වෙනම vlog එකක් කරේ නැහැ ළමයි. ඉතින් මම එක දිගට vlogs පරක් වුණ හින්දා මම හිතුවා ඇනිවර්සරි සෙලිබ්‍රේෂන් එකට vlog එකක් නොකර ඉන්නවා කියලා. මොකද එක දිගට මම වෙන vlogs දාපු හින්දා. ඉතින් මේකේ ෂෝට් මිනි vlog එකක් නම් මම මගේ TikTok එකේ දැම්මා. ඉතින් ඩෝරා ඩේස් තාරා රාජරන්ද කියලා ගැහුවොත් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි ලබන ගිය අවුරුද්දේ අපේ ඇනිවර්සරි එක ඉතින් උනේ. ඉතින් මම ඒකත් මේකට ඇටච් කළා. මොකද මම ඒකටත් ගොඩක් ආස කරපු හින්දා. ඔන්න ඉතින් මේ දවස්වලම තමයි කොළඹ ඉන්ටර්නැෂනල් බුක් ෆෙයාර් එක පටන්ගෙන තිබ්බේ PMICH එකේ. ඉතින් ඔන්න ඉතින් මම මේ පාර ඒකට ගිහිල්ලත් පොත් ගොඩක් ගත්තා. මම හිතන්න මම මේ පාර තමයි වැඩිම පොත් ප්‍රමාණයක් ගත්තේ. මම හිතන්නේ 29ක් පොත් අරගෙන තිබ්බා. ඉතින් මේ වෙනකොටත් මම එයින් භාගයක්ම කියවලා නැහැ. හරියම කිහිපයක් කියවන්න පුළුවන් වෙන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ පොත් කියවන කෙනා නම් දන්නවා. එහෙම අපිට හිතුන විදිහට එහෙම පොත් කියවන්න බෑ. ඒකට ආසාව උනන්දු ඇති වෙන්න ඕනේ. ඉතින් ළමයි මේ දවස්වලත් මම එක පොතක් කියවගෙන යනවා. මම ඉතින් ගත්තා. ඉතින් මං හිතුවා මේකත් මේ vlog එකට එකතු කරන්න ඕනේ කියලා. මොකද මේත් මම ආස කරන දේවල් flowers, books, movie, toys මේ වගේ දේවල් තමයි මං ගොඩක්ම මේ ලෝකේ ආසම කරන දේවල්. ඉතින් මං හිතන්නේ මේ මුළු vlog එකේම තියෙන්නේ මම ආස කරන ආදරය කරන දේවල් වලින් එකතු වුණු vlog එකක්.
ඔන්න ඉතින් ඊළඟට මම ආවා මේ ප්‍රෙඩටර් කියන මූවි එක බලන්න මගේ යාළුවත් එක්ක. මගේ හොඳම යාළුවත් එක්ක. ඉතින් එයා ඉන්න වීඩියෝස් නම් මම මේකට දාන්නේ නැහැ. මොකද එයා ආස නැහැ. ඉතින් මගේ හොඳම යාළුවා තමයි විදුර. ඉතින් එයයි මයි තමයි මේ මූවි එක බලන්න ගියේ. එයාගේ එයාගේ ආසාවට එයාගේ කීමට තමයි මම මේ පාන මේ මූවි එක බලන්න ගියේ. මොකද මම සාමාන්‍යයෙන් මේ වගේ මූවි බලන්න එච්චර ආස නැහැ පොඩි කාලේ ඉඳන්ම. හැබැයි බැලුවට පාඩුවක් නැහැ. මම මේකට ගොඩාක් ආස කළා. ඒක ළමයි මම එක දෙයක් තේරුම් ගත්තා. අපි ආස නැහැ, අපිට හරියන්නේ නැහැ කියලා අපි ඈත් කරන ගොඩක් දේවල් අපි try කරලා බලන්න ඕනේ. ඇත්තට මේවා අපිට හරියන්නේ නැද්ද කියලා. මම ඒක තේරුම් ගත්තා මේ මූවි එක බලපු එකෙන්. මේ තියෙන්නේ තවත් සර්ප්‍රයිස් දෙයක්. මේක මට හිතාගන්න බැරි වෙලාවක තමයි මේක ආවේ. එනකොටත් මම දන්නේ නැහැ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක මම දන්න මගේ ගොඩක්ම හිතවත් මගේ ළඟින්ම ඉන්න මල්ලි කෙනෙක් තමයි මේක මට එව්වේ, ඉෂාන් මල්ලි. කොහොමහරි මේ බොක්ස් එක ඇල්ල බලද්දී මේක ඇතුලේ මල් එකක් තියෙනවා දැක්කම ඇත්තටම මට ගොඩාක් ආස හිතුණා. ඉතින් මම ඔන්න මගේ මේ බ්ලොග් එකේත් ඉෂාන් මල්ලිට ගොඩාක් thank you කියනවා. මෙන්න මේ ලස්සන මල් එක මට එවලා මාව සතුටු කරාට. ඇත්තටම මේ මල් එක තාමත් මල් ළඟ තියෙනවා. මං හිතන්නේ තව ඉස්සරහටත් මේ මල් එක මේ විදිහටම පරිස්සම් වෙලා මං ගාව තියෙයි. මම ළමයි ගොඩක් වෙලාවට මම ෆ්‍රෙෂ් ෆ්ලවර් වලට ආස නැහැ. ඉතින් ඒක ඉෂාන් මල්ලි දන්නවා. ඉතින් එයා ඒකයි මේ වගේ එකක් මට එව්වේ. හැබැයි මම මේකට ගොඩාක් thankful වෙනවා මේ මල් එකට. ඉතින් මම හිතුවා ඒකත් මේ බ්ලොග් එකටම attach කරන්න ඕනේ කියලා. මොකද මේ තේ මම ආස කරන දේවල්, ඉතින් මට ලැබුණ දේවල්, ඉතින් මට ලැබුණ සතුට, මට ලැබුණ දේ මම හිතුවා ඉතින් මට ලැබුණ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම කරපු එක්තරා හිතුවක්කාර වැඩක්. මට ඕනුණානේ නෝස් ප්‍රීසන් එකක් කරගන්න. ඉතින් මම ඒකත් ගිහින් කරගත්තා. මගේ ඒ ඩ්‍රීම් එකත් මම ඉෂ්ට කරගත්තා. ඉතින් මම මේ වීඩියෝ එකටත් මාර ආසයි. මම ඒකේ වෙනම වීඩියෝස් ගත්තේ නැහැ. මම TikTok එකට දැම්මා මේකේ මිනි බ්ලොග්ස් ගොඩක් TikTok එකට දැම්මා. ඉතින් මම හිතුවද ඒකත් මේකට attach කරන්න. ඉතින් මේ තියෙන ඉතින් මගේ පිස්සු වැඩ සහ මම ආස කරන දේවල්. ඉතින් ඔහොම තමයි ඉතින් මේ බ්ලොග් එක පුරාවටම යන්නේ. මේ යන්නේ මම 2026 බලන්න ගිය මුල්ම ෆිල්ම් එක. බලන්න ෆාදර්. මේක නම් ගොඩක් ආස වුණා. මට ආයිපත් සැරයක් ගිහිල්ලා බලන්න හිතෙන තරමට මම මේ මූවි එක නම් ගොඩක් ආසයි. මොකද මේක ඇත්ත කතාවක්. ඒ හින්දා මම මේකට ගොඩාක් ආසයි. ඉතින් ඔහම තමයි මගේ මූවි ඩේට් කියන vlog එක සම්පූර්ණ වුණේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකත් එන්ජොයි කරන්න ඇති කියලා. මේ මම බලපු ෆිල්ම්ස් වලත් බලන්න ගියා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හොඳද නරකද කියලා.
මෙතන තියෙන සමහර ෆිල්ම් නම් මට ගිහලා දෙවෙනි පාරක් බලන්න හිතලා තියෙන තරම් ආස හිතෙන ෆිල්ම්ස් තියෙනවා. ඉතින් මොකද ඔයගොල්ලන්ට හිතන්නේ මේ පාර vlog එක ගැන? මම මීට කලින් ගෙනාවේ වෙනස් cooking vlogs, camera vlogs, අර ඒ වගේ දේවල් නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මගේ මේ movie date vlog එක ගැන? ඔයාලා ආසයිද මේකට? මේ වගේ බලන්න කැමතිද? එහෙම නැත්නම් දිගටම camera vlogs, cooking vlogs විතරක් ගන්නද? ඉතින් මම ආසයි ඔයාලගේ ප්‍රතිචාර බලන්න. තව දෙයක් ළමයි මට කියන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයාලා මගේ vlogs වල ගොඩක්ම බලන්න කැමති මගේ කැමරා ජර්නිද එහෙම නැත්නම් මගේ cooking vlogs ද කියලා. ඉතින් අනිවාර්යෙන් මේකට උත්තරයක් ඔයගොල්ලෝ මට කමෙන්ට් කරන්න. මම බලාගෙන ඉන්නවා ඔයාලගේ ඒ කමෙන්ට් එක එනකම්. එහෙනම් ඉතින් අදට මෙච්චරයි. එහෙමනම් ඉතින් තවත් vlog එකකින් හමුවෙමු. මම ඩෝරා ටේස්.